පළාත් පාලන මැතිවරණයේදී ඊටාම දරුණු කම්පන සහගත පරාජයකට උරුමකම් කීවේ වෙනින් කවුරුවත් නෙවෙයි වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල බලවේග පාලනය. මාස 6කුත් සුළු කාලයක් ඇතුළත ලෝකයේ කිසිම ආණ්ඩුවක් ආපස්සට නෙවෙයි ඡන්දපදනමින් වැටලා තියෙන්නේ ඉදිරියට ගිහිලා තියෙන්නේ. දැන් උතුරේ ඡන්ද ප්‍රතිඵලයේ මහ ඡන්දයාවම කිව්වා මහා සංහිඳියාවක ප්‍රකාශනයක් කියලා. හැබැයි අද උතුරේ ලැබිලා තියෙන ඡන්ද ප්‍රතිඵලයෙන් පේනවා ඒ ගොඩනගපු ඊනියා රොමැන්ටික් කතාව සම්පූර්ණ මිත්‍යා ප්‍රබන්ධයක් කියලා. අනිත් එක තමයි ආණ්ඩුවේ 34%ක ජනපදනම බිඳ වැටෙනකොට සමගි ජන බලවේගයට පුළුවන් වෙලා තියෙන්නේ ලක්ෂ 3කින් පමණයි ඡන්ද වැඩි කරගන්න. කොහොම නමුත් මේ තියෙන තත්වයට සාපේක්ෂව ඔවුන්ගේ තියෙන සුළු වර්ධනය සෑහීමකටපත් වෙන්න පුළුවන් එහෙකුත් නෙවෙයි. ඒකිනුත් පේනවා ඔවුන් ඉන්නේ එක්තරා ආකාරයක ඉස්සරහට යන්නත් බැරි හිර වෙච්ච තැනක. අතරින් 34 ගැලවෙන්න හේතු තිබ්බට මෙතනට ඇලවෙන්න හේතු නැහැ. රට පුරා විසිරිච්ච පළාත් පාලන ආයතන 53කට අපි තරඟ කළා. ඒකෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා മന്ത്രി ආසන 26ක් දිනා ගන්න. ඒ 26න් සමහර ආයතනවල අපේ മന്ത്രിවරයා තමයි දැන් තීරක සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ. අරකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට හිතෙන්නේ මේ ආණ්ඩුව ආවේ ඇත්තටම 76 වසරක ඡාපේ කියන කතාවත් එක්ක. එතකොට ඒක බලපෑම. රටේ ආර්ථිකයේ මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා. ගත්තු එක තීරණයක් කියන්නේ. ආර්ථිකය මේ වලින් ගොඩ ගැනීම සඳහා ගත්තු එක තීරණයක් කියන්නේ. එක තීරණයක් පුළුවන් නම් කියන්න. අපි අභියෝග කරනවා ආණ්ඩුවේ ඕනම කෙනෙකුට මේ ආර්ථිකයේ වැටිලා තියෙන වලෙන් ගොඩ ගැනීම සඳහා ගත්තු එක තීරණයක් කියන්නේ. IMF එක සාකච්ඡා. IMF එකත් එක්ක සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහනේ පටන් ගත්තේ. ඒ වැල්පාලමේ යන්නේක මේ අලුත් තීරණයක් නෙවෙයිනේ. ඒ වැල්පාලමේ රනිල් හිටියත් යනවන්නේ. ඒකට මේගොල්ලෝම ඕනේ නෑනේ. මේගොල්ලන්ට වඩා ඒක දන්නවා රනිල්. ඉතින් ඒක අලුත් තීරණයක් නෙවෙයි. IMF එකට ආර්ථිකයේ ගොඩ ගැනීම බාර දීලා අපි අපේ වැඩක් බලාගෙන ඉමු කියන එකද ආණ්ඩුවක ගමන? දැන් ඔය අරගලෙන් බලාපොරොත්තු වෙච්ච සිස්ටම් චේන්ජ් එක ඒකද? දැන් මේ වෙද්දී ඔබතුමා කිව්වා මේ කතා කරනවා කියලා ආණ්ඩු පක්ෂය විපක්ෂය කාටද සහාය? අපි කිසිම පක්ෂයකට සහාය දෙන්න දැනට තීරණය කළා නැහැ. අපි දේශපාලන මණ්ඩලයත් මධ්‍යම කාර්ය සභාවත් ඉදිරියේදී රැස් වෙනවා. රැස් වෙලා තමයි ඒ ගැන සාකච්ඡා කරලා අවසන් තීරණයකට